ආයුබෝවන් යාළුවෝ හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝම හරිම ආදරෙන් එකතු කරගන්නවා සුජා and soil city life අපේ YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලොත් එක්ක අරගෙන එන වීඩියෝ එක තමයි රුපියල් 1500කින් මම කොහොමද මගේ වැඩ කරන ළමයි එක්ක සතියක් එකහමාරක් ජීවත් වෙන්න බඩු ගන්න කියලා. ඉතින් මගේ අතේ අද තියෙන රුපියල් 1500යි. ඉතින් මම ඒ 1500ට මේ ටවුන් එකේ මේ නගරෙන් සතියක් සෑහෙන්න බඩු ගන්නෙ කොහොමද කියලා තමයි මං අද ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඊට කලින් ඕගොල්ලන්ට කියන්න ඕනේ ඕගොල්ලොත් රස්සාවක් කරන්න නගරෙට අපි වගේ ඇවිල්ලා ඉන්න අය නම් ඕගොල්ලොන්ටත් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. හේතුව අපි හැමෝම දන්නවනේ අපිට ගමේ වගේ නෙමෙයි නගරයකට ඇවිල්ලා ජීවත් වෙද්දී වියදම් පාර්ශවය අතිශය ඉහළයි. සාමාන්‍යයෙන් අපි ගෙදරක ඉන්නවා නම් ගෙදර අපේ පොල් ගෙඩිය ගමේ ජීවිතේ මම මේ කියන්නේ පොල් ගෙඩියද පලා ටිකද එහෙමත් නැත්නම් වතුර ටිකද මේ හැමදේම අපිට ෆ්‍රී හම්බ වෙන්නේ. අපිට හැමදේම තියෙනවා. මඤ්ඤොක්ක ගෙඩියද බතලාලේද මේ හැමදේම අපිට මේ සල්ලි වියදම් කරලා ගන්න දෙයක් නෑ. මිරිස් කුඩු 3-5 ටික ඉඳලම අපිට ගෙදරින්ම හදාගන්න පුළුවන් වාතාවරණයක් අපේ ග්‍රාමීය පරිසරය තුල තියෙනවා. හැබැයි නගරයට ආවහම මම දැක්ක දේ තමයි මෙහි කිසිම දෙයක් නිකන් නම් හම්බ වෙන්නේ නෑ. බොන වතුර ටිකේ ඉඳලම ඔක්කොම සල්ලි වලට තමයි. ඉතින් මේ ඕගොල්ලොන්ට පේන්නේ මම අද බඩු ගන්න එන තැන. දන්න අයත් ඇති මේ තමයි මැනින් වෙළඳ සංකීර්ණය. ඉතින් සාමාන්‍යයෙන් අපි අපේ ගෙදරට බඩු අරගෙන යද්දී අපි සතියකට එකපාර බඩු අරගෙන යනවා. හේතුව අපිට ගොඩක් අපි කරන්නේ අපි අයියයි මායි දෙන්නම කරන්නේ පුංචි ව්‍යාපාරයක්. එතකොට අපිට හැමතිස්සෙම සල්ලි අතේ රැඳුනට අපි කොච්චර වෙලාවත් උත්සාහ කරනවා ඒ ලැබෙන මුදල් කළමනාකරණයෙන් යුක්තව පරිහරණය කරන්න. මොකද හැමදාම එකම වගේ බිස්නස් තියෙන දවස් නැහැ. ඒ වගේම තියෙන දවසුත් තියෙනවා නැති වෙන දවසුත් තියෙනවා. හරිම අභියෝගාත්මකයි. ඉතින් අපි විශ්වවිද්‍යාලේ යන කාලේ ඉඳලම අපිට කැම්පස් එකේ උයාගෙන කන්න පුළුවන් වෙන කාලේ ඉඳලම අපි ගොඩක් වෙලාවට මැනින් මාකට් එකෙන් එළවලු අරන් යනවා. හේතුව අපිට ගොඩක් ඒක ලාභයි. ඉතින් මම දැනටත් මගේ ළඟ ඉන්න නංගිලා මගෙත් එක්ක වැඩ කරන නංගිලාගෙත් සියලුම ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ මම නිසා මට ලොකු වගකීමක් තියෙනවා ඒ අයව රැක බලා ගන්න එක. ඉතින් ඒගොල්ලොන්ට නිරෝගී ආහාර දෙන්න ඕනේ, ඒගොල්ලොන්ව බලා ගන්න ඕනේ. ඒ හැමදේම කරන්න ඕන නිසා මං හරි වගකීමෙන් අර පරිස්සමින් වැඩ කරන්න වග බලා ගන්නවා. ඉතින් ඕගොල්ලොන්ට මම මේ පේනවා ඇති පිස්සුවෙන් වගේ මාකට් එකේ ඇවිදිනවා. ඉතින් ඕගොල්ලොත් කැලණිය අවට ඉන්නවා නම් එහෙම නැත්නම් කොළඹට ආසන්නව ඉන්නවා නම් කොළඹ ඉන්නවා නම් කොළඹත් තියෙනවා මාකට් එකක්. මේ ඒකෙන් ගන්නත් පුළුවන්. හැබැයි මේ ආසන්නයේ ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් මැනින් වෙළඳ සංකීර්ණයට ඇවිල්ලා අඩුවට බඩු ගන්න. මොකද පොඩි පොඩි කඩවල් වලින් හැමදාම අපි ඒ කියන්නේ පිරිසක් ඉන්නවා නම් මේ ටවුන් එකේ මේ නගරේ ගොඩාක් බඩු ගන්න මේ දෛනිකව අපි මුදල් මේ වියදම් කරලා බඩු ගන්නවට වඩා අපිට එකවර බඩු අරන් ගිහින් තියාගන්න එක ලාභයි. විශේෂයෙන්ම මට අපි පාන්දර 8 වෙනකොට අපේ ෂොප් ඕපන් කරන්න ඕනේ. ඒ වගේම 5:00 විතර වෙනවා අපි ෂොප් මේ වහනකොට ක්ලෝස් කරනකොට. එතකොට අපිටත් අපේ ළමයින්ටවත් ආයි ගෙදර ඇවිල්ලා කඩවල් වලට යන්න බෑ. මොකද හවස කඩවල් පිරීලා. ඉතින් කැෂියර් එකේ ඉන්න වෙනවා ගොඩක් වෙලා, බඩු කිරණ තැන ඉන්න වෙනවා තව වෙලා. එතකොට එහෙම ගියාම රෑ 10ට 11ට කාලා ආයි පහුවදා උදේටත් මේ
ඒ ටයිම් එකට ගියාම ඇත්තටම අපිට හරිම වෙහෙසයි. ඉතින් අපේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම අපි බැලන්ස් එකේ කරගෙන යන්න ඕන නිසා අපිට අවශ්‍ය එළවලු පළතුරු මාළු වගේ දේවල් ඔක්කොම එකම තැනින් අරගෙන යනවා. මොකද අපිට කැලණියේ ඉඳලා මාකට් එක ගාවට එන්න ගොඩක් ළඟ නිසා අපි එහෙම තමයි පිළිවෙල හදාගෙන එන්නේ. ඉතින් අද මගේ අතේ තියෙන රුපියල් 1500යි යාළුවනේ. ඉතින් මං මුලින්ම කරන්නේ මාකට් එකට ආවට පස්සේ මුළු මාකට් එකේ තියෙන හැම කෑල්ලකම ඇවිදලා බලනවා මිල ගණන් කොහොමද කියලා. ඒ කියන්නේ තව තැනක ලූණු 180 නම් ඊළඟ තැන මේ ලූණු 200ක් වෙනවා. මොකද එක එක මේ වෙළඳාම් කරන තැන අනුව ඒක වෙනස් වෙනවා. වෙළඳ මහත්වරුන් අනුව ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි බලන්නේ හැමතිස්සෙම වැඩි ගුණාත්මක භාවයත් එක්ක අපේ මිලටත් සාධාරණ අපේ බජට් එකටත් ගැලපෙන දේවල් ගන්න. ගොඩක් වෙලාවට මම කිසිම වෙලාවක කොච්චර අඩුවට තිබුණත් ඔය කෑලි කපපුවා ඒ වගේ මෙලෝලු වල පොඩි පොඩි දේවල් තෙත ගතිය තියෙන එළවලු අපි ගන්නෙ නැහැ. හේතුව තමයි ගන්නෙ නැති වෙන්න හේතුව මොකද අපේ ඉන්නේ රෙන්ට් වලට මෙහි අපිට ස්ථිර නිවාස නැහැනේ. ඉතින් අපි ෆ්‍රිජ් එහෙම පාවිච්චි කරන්නේ නැහැ. අපි කාලය ටික දවසක් තියාගන්න පුළුවන් එළවලු තමයි අපි අපේ ගෙදරවට අරන් එන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ දකින්නේ මම මේ ලූණු ගන්නවා මේ මම මාකට් එකට ආවොත් මේ මගෙන් නොයි තව අයියා කෙනෙක් ඉන්නවා. එයාගෙනුයි තමයි ලූණු ගන්නේ. ඇත්තටම හරිම සාධාරණ මිලක් මේගොල්ලෝ ගාව තියෙන්නේ. බඩුත් ගොඩක් හොඳයි. ඉතින් එදා ඒ අයියා හිටියේ නැති නිසා මම මේ අංකල්ගෙන් මේ තමයි මේ බඩු ගන්නෙ. මම මේ ලූණු කිලෝ 1.5ක් ගත්තා. අනිවාර්යෙන්ම මම පොලේ ආවොත් මාකට් එකට ආවොත් මේ මුලින්ම ගන්න ලූණු. හේතුව අපිට හිතන්නකො එළවලු යන්න බැරි වෙච්ච අවස්ථාවක පරිප්පු ටික ලූණු ටික පොල් ටික අනිවාර්යෙන්ම තියෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. එතකොට අපිට පොල් සම්බෝලයක් හරි හදාගෙන කන්න පුළුවන් නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම මතක ඇතුව ලූණු තමයි ගන්නෙ. මේ ලූණු වලට ගියේ රුපියල් කිලෝ එක 180යි. ලූණු වලට ගියේ ඔක්කොටම 270යි. ලූණු කිලෝ 1.5ක් ගත්තා. ඉතින් මම මේ තවත් වටපිට බල යනවා. මෙදා දවසේ ගොඩක්ම එළවලුයි පළතුරුයි මිල අධිකයි. මිල වැඩි. ගොඩක්ම මිල වැඩි. ඉතින් හිතපු තරම් ගොඩක් බඩු ගත්තේ නෑ. හැබැයි ගන්න බඩුව මෙහි 500 250 වගේ දෙන්නේ නැහැ. අඩුම කිලෝ එකක්වත් ගන්න ඕනේ. මොකද තොග වෙළඳාම්නේ කරන්නේ. මම මේ ඇවිල්ලත් තින්නේ දවල් 1-2 වගේ ටයිම් එකට. මොකද මේකට උදේවරුවේ නම් ඇඟිල්ලක් ගහන්න බෑ. ඒ තරම් සෙනග. මොකද පොඩි විදිහට පොඩි මේ සුළු පරිමාණයෙන් එළවලු වෙළඳාම් කරන වෙළඳ ප්‍රජාවක් ඉන්නවනේ. ඉතින් ඒ වෙළඳාම් කරන අය උදේ පාන්දරට එනවා බඩු ගන්න. එතකොට මේකේ මේ කඩිගුලක් ඇවිස්සුනා හා සමානයි. ඒ තරම් යාළුවනේ සෙනග ඉන්නවා. ඒ තරමටම සෙනග ඉන්නවා. මම දැන් ලූණු අරගෙන ඉවර වෙලා මේ ඔයගොල්ලන්ට පේන්නේ මම මේ මිල ගණන් අහහා යනවා. මෙදා දවසේ රාබු අපි වෙන්ද ගන්න රුපියල් 60යි 70යි කිලෝ එකම. අද මේ එදා රුපියල් 200ක් වුණා. ඊට පස්සේ මම මේ කොළ අනිවාර්යයෙන්ම ගන්නවා. ලොකුවට කොළ ගන්නෙ නැහැ. මම මේ කොළ මිටිය ගන්න දවසට කලින් දවසේ අපේ නංගිලා ගොඩක් කංකුම් කනවා. එයාලට කංකුම් මිටියක් අරගත්ත. ඒකෙනුත් තව ඉතුරු ටිකක් තිබුණා. ඒ නිසා මුකුණු වැන්න මිටියක් තමයි මේ ගන්නේ. මුකුණු වැන්න මිටියකුයි කොහිල මිටියකුයි ගත්තා. ඇත්තටම මට හරිම ලෝභයි. අපේ ගෙදර මට මතක් වෙනවා අපේ තාත්තා හැමදාම අපේ කුඹුරේ වටයක් දාලා එහෙම එනකොට අනිවාර්යෙන්ම කොහිල කෑල්ලක් කොහිල අල කෑල්ලක්
කීර ටිකක් වෙලෙන් මේ නියරවල් වල අර හැදිලා තියෙන කීර ටිකක් අනිවාර්යෙන්ම කඩාගෙන එනවා. ඉතින් මේකේ මේ නගරයට ආවට පස්සේ ඉන්න අය දන්නවා කරපිංචා මිටියේ ඉඳලා සල්ලි වලට ගන්න වෙලා තියෙනවා අපිට. ඉතින් ගොඩක් වෙලාවට අපේ හාල් පොල් වගේ දේවල් අපි ගෙවල් වලින් අරන් එනවා. මිරිස් කුඩු 3-5 එහෙමත් අපිම මොකද අපි මුලින්ම අපේ ව්‍යාපාරය තමයි කුළුබඩු ව්‍යාපාරය. ඉතින් අපිට මට දැන් අර අපිම හදපු කුළුබඩු නිෂ්පාදන ආහාරයට අරගෙන මේ වෙන නිෂ්පාදන ගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා මමම තමයි අපේ මිරිස් කුඩු 3-5 කෑලි මිරිස් මේ දේවල් අපිම තමයි කොටලා හදාගන්නේ. ඒ නිසා මම ගොඩක් වෙලාවට කොච්චර කාර්යබහුල වුණත් ඒ දේවල් නිසි කළමනාකාරීත්වයෙන් යුක්තව කරනවා. කොළ මිටියයි කොහිල මිටියටයි ගියා රුපියල් 90ක්. කොළ මිටිය 60යි. කොහිල මිටිය රුපියල් 40යි. කොහිල මිටිය නම් ටිකක් පොඩි. මම හිතුවා පරිප්පු දාලා ওই දෙකම අපිට පරිප්පු දාලා කන්න පුළුවන්නේ. පරිප්පු දාලා රසට උයන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මේ බඩුවල මිල ගණන් අහහා යනවා. මේ මං කිව්වනේ මෙදා දවසේ මේ එළවලු ගොඩක් ගණන් කියලා. ඉතින් පොඩ්ඩක් ඉතින් අතේ තියෙන බජට් එකට තමයි මම කල්පනා කර කල් තියා ගන්නත් ඕන. ඒ වගේම තමයි සතියක් අපි මේක පරිභෝජනය කරන්න ඕනේ. අනිවාර්යෙන්ම අපි කිලෝ එකක් ගන්නවා. මොකද දැන් තව දවස් 2කින් අපි හිතමු ගෝවා කිලෝ එකක් ගත්ත කියලා. ගෝවා කිලෝ එකෙන් අද ගෝවා කාලා ආයි තව දවස් 2කින් 3කින් අපි ආයි ගෝවා හදනවා. මොකද ගෝවා ගෙඩි 3-4ක් අනිවාර්යෙන්ම කිලෝ එකකට අල්ලනවනේ. එතකොට ඒක තෙල් දාලා හරි ඒක හවසකට හරි අපි හදනවා. අනික අපි හැමදාම බත් කන්නේත් නැහැනේ. රැට පොඩි දෙයක් තමයි අපි ගන්නෙ. උදේට දවල්ට අනිවාර්යෙන්ම අපි බත් වියනවා. ඉතින් මෙදා මම අලගත්තේ නැහැ. අල 200යි 240යි ලංකාල පාකිස්තානුත් 200ක් වගේ වුණා. අල ගත්ත ටිකක් තිබුණ නිසා මම ගත්තේ නැහැ. මේ මම මේ බලන්නේ ගෝවා. ඇත්තටම මේ සමහර එළවලු මං කියනවනේ අර කිව්වා වගේ වැස්සට එහෙම අහුවෙලා පහුගිය දවස් ටිකේ අර තෙත ගතියක් තිබුණනේ මේ එළවලු වල. ඒ කියන්නේ වැස්සාම තෙත ගතිය එහෙම රැඳෙනවා. එතකොට එහෙම වුණාම අපිට එළවලුව ගොඩක් කාලයක් තියාගන්න බෑ. ගොඩක් දවසක්. ඒ නිසා අනේ කනගාටු වුණත් ගන්න වෙන්නේ නැහැ. මොකද අපි දන්නවනේ ඉතින් ගොඩක් අපේ තියෙන අපහසුතාවය. ඉතින් දුකයි ඉතින් එහෙම හැරිලා එද්දිත් නමුත් හිතන්න ඕනේනේ අපි ගාව තියෙන මුදලට හරියන විදිහට අපි ගුණාත්මක නිෂ්පාදනයක් ගන්න. ඉතින් මම මේ වටේ බල යනවා. තීනවා වම්බොටු එහෙම මාර ගණන් 380ක් වුණා එදා වම්බොටු. හැබැයි ගත්තේ නෑ. මොකද ඊට කලින් සතියේ වම්බොටු 150යි තිබුණේ. අපි කිලෝ 1.5ක් විතර අරන් ඇවිල්ලා මෝජු දැම්මා. ඊට පස්සේ මම බීට් ගත්තා. බීට් හැමතැනම 100යි 120යි. හැබැයි මම මේ බලන තන අංකල්ගේ බීට් උනේ රුපියල් 80යි. කපල කරලා ඔක්කොම කරලා තිබුණා. ඊට පස්සේ ගෝවා තිබුණා. ගෝවා 100යි උනේ. ඉතින් මං ඒ අංකල්ට කිව්වා මට ගෝවා කිලෝ එකකුයි කැරට් කිලෝ එකකුයි මේ බීට්රූට් කිලෝ එකකුයි දෙන්න කියලා. ඉතින් බීට් මං අහුවා අංකල් මට තෝරගන්න පුළුවන්ද කියලා. මම තෝරගෙන පොඩි ගෙඩි වලින් අරගත්තා. මේ මොකද මට ඒක සැටිස්. මොකද මේ එතකොට මට හොඳ මේවා තෝරලා ගන්නත් පුළුවන් නේ. ඉතින් මං ඒ විදිහට තෝරලා අරගත්තා. ඉතින් ඊට පස්සේ මට ගෝවා ටිකක් දාලා දුන්නා. රුපියල් 180ක් වගේ ඒ ටිකට ගියේ. ඉතින් මේ නගරයක ඕගොල්ලෝ ජීවත් වෙනවා නම් ඕගොල්ලොත් හැමදාම කියන්නේ දෛනිකව එළවලු ටික ගන්න යන්න එපා. මේ පොඩ හේතුව මොකද දන්නවද? එතකොට දැන් අපි මෙහි කිලෝ එකම 100යි 80යිනේ ගන්නෙ. එතකොට පිට ගත්තොත් 580ක් වෙනවා.
බලන්න එතකොට අපිට කොච්චර පාඩුවක්ද. ඒ කියන්නේ දැන් අපි රස්සාවක් කරන්නේ නැහැනේ. එතකොට අපි ගොඩාක් ලොකු කැපකිරීමක් කරන්නේ. අපි රජයේ සේවාවට යන්නේ නැතුව අපි ව්‍යවසායිකයෝ විදියට වැඩ කරද්දි අපිට මේක ලොකු අභියෝගයක්. ඒ වගේම මගේ තියෙන ලොකුම දේ තමයි මමත් අපේ අයියත් කරන ව්‍යාපාර වලින් තවත් අයට ලොකු සේවයක් සැලසෙන එක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව. ඉතින් ඒ හින්දා අපි හරි ප්‍රවේශමෙන් අපේ ඉන්න ළමයින්වත් පරිස්සම් කරගෙන ඒ අයවත් ආරක්ෂා කරගෙන ඒ අයගෙත් සෞඛ්‍ය ගැන හිතලා වැඩ කරන්නේ. ඉතින් මෙදා පොළ දවසේ වට්ටක්ක තමයි ගොඩක්ම ලාභ. අපේ නංගිලා දෙන්න වට්ටක්ක කටේ තියන්න කැමති නෑ. ඒ වුණාට මම බලෙන් පොඩ්ඩක් සැර කරලා ඒගොල්ලන්ට වට්ටක්ක උයන්න කන්න දෙනවා. මොකද මේ ಗುಣ ಜಾති යාලා කනවා ටිකක් හොරයි. ගොඩක් අඩුයි. ඒ නිසා හැමතිස්සෙම මම උත්සාහ කරනවා ඒගොල්ලන්ට හොඳ දේවල් දෙන්න. මොකද උදේ 8ට ගියාට පස්සේ හවස 7-8 වෙනකන් සමහර දවස් තියෙනවා අපි non stop වැඩ කරන. එතකොට ඒගොල්ලන්ට පිටි ಜಾති එක ෂෝටිස් වර්ග මම දෙන්න කැමති නෑ. මාසෙකට එකපාරක් මේ සති දෙකකට එකපාරක් ඒ වගේ වෙලාවට යාලා ආස දේවල් යාලට අරන් දෙනවා. නමුත් ගොඩක්ම යාලගේ ශරීර සෞඛ්‍ය සහ යාලගේ මේ වයස් සීමාවත් එක්ක ඒ දේවල් මම ගොඩාක් කළමනාකරණය කළා තමයි තියෙන්නේ. ඉතින් මෙදා පිපිඤ්ඤ එහෙමත් මාර ගණන් වෙන්ද පිපිඤ්ඤ කිලෝ එක රුපියල් 50යි 60යි. අද මෙදා කිලෝ එක 100යි 150යි වෙලා තිබුණා. මම මේ ඊළඟට එන්නේ බණ්ඩක්ක ගන්න. මේ මෙතන බණ්ඩක්ක ගොඩක් තිබුණා. හැමතැනම බණ්ඩක්ක කිලෝ එක 150යි තිබුණේ. හැබැයි මේ අයියා තොග කරන්නේ ඒ අයියා කිලෝ එක 100 ගානේ දුන්නා. ඉතින් බණ්ඩක්ක ටිකත් හොඳයි. මං එතනින්ම වැටකොළුත් ගත්තා. පොඩ්ඩක් ඇඟ නිවෙනවනේ. එතකොට වැටකොළු රුපියල් 80ට මං ගත්තේ. ඊට පස්සේ ඔයගොල්ලොන්ට දකින්න නැහැ මං හිතන්නේ මම තක්කාලි ගත්තා මේ ටික ගන්න කලින්. තක්කාලි කිලෝ එකක් ගත්තා රුපියල් 100ක් දීලා. ඊට පස්සේ දෙහි එහෙම මාරම ගණන්. දෙහි හොල්ලන්න බෑ. ඒ දෙහි ඇත්තෙත් නැහැ. දෙහි ගැට තමයි තිබ්බේ. ඒ වුණාට මේ දෙහිත් මාර ගණන් ඉතින් ගත්තේ නැහැ. මේ අපි ලුණු දෙහි හදලා තිබ්බා. ඉතින් ලුණු දෙහි තමයි පාවිච්චි කරන්නේ. මං කියවනේ අපේ ගම්වල මිනිස්සු මාර කළමනාකරණයක් තිබ්බා කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි අපේ ගෙදර. ඉතින් හැමදේම වත්තේ පිටියේ තියෙනවා මිරිස් කරලද හරිම මේ කියන්නේ දැන් තමයි ඒකේ වටිනාකම තේරෙන්නේ. ඉස්සර නම් ඒක දැනුනේවත් නැහැ. හැබැයි දැන් මෙහෙම තනියෙන් ජීවත් වෙලා මේ අපි මේ තනියෙන් දේවල් කරද්දි තමයි තේරෙන්නේ අම්මලා තාත්තලා කොච්චරනම් දුර හිතලා අපේ වැඩ කරලා තියෙනවද කියලා. ඉතින් මම මේ බඩු මල්ලක් කරේ දාගෙන මටම hina මේක වොයිස් කරද්දි හැමදාම නම් මෙහෙම තමයි. මොකද මේ අයියා නම් මට ලොකු සපෝට් එකක් දෙනවා වෙන්දට බඩු මල් අරන් යන්න. අද එයා මේ කැමරාව අරන් යන හින්දා ඒත් එයා කිව්වා බෑග් එක දෙන්න මං අරන් යන්නම් කියලා. ඒත් මං කිව්වා නෑ මං අරන් යන්නම් කියලා. ඉතින් මට ගන්න ඕන වුණා මිරිස් ගන්න ඕන වුණා. මිරිස් මම වෙන්ද හැමදාම ගන්න අයියා කෙනෙක් ඉන්නවා. මිරිස් ටික ගන්නත් මම මේ යන ගමන් තමයි ඉන්නේ. ඒත් මම මේ පිපිඤ්ඤ බලනවා කිලෝ එක 100යි. හැබැයි මේ පිපිඤ්ඤ ටිකක් මේ පරණ පාටයි. කියන්නේ කහ ගැහිලා වගේ තිබුණා. මේ කියන්නේ සත්තු විදලා paludu වෙලා වගේ තිබුණා. ඉතින් මම ගත්තේ නැහැ. වැටකොළු ගත්තනේ. කමන්න නැහැ ඊළඟ සතිය ගන්නවා කියලා හිතාගත්තා. පායන කාලවලට මේ එළවලු ගොඩාක් ගණන් වැස්ස කාලෙට එළවලු නිකන් දෙනවා. ගිය සතියට උඩින් සතියේ මෙහෙට මාරම වැස්සනේ. කියන්නේ මේ වෙළඳාම් කරන ඒ වෙළඳ මහත්වරු මේ මෑ කරල් ගෝනි පිටින් අහක දාලා අපිට කිව්වා නිකන් අරන් යන්න කියලා. ඉතින් අපි අරන් ආවා. ඇත්තටම මට හිතුණා තව ඒක අරන් ආව නම් ගොඩක් අයට ඒන මග දිගට දෙන්න පුළුවන් නේ කියලා මං අයියත් එක්ක කතා වුණා. ඉතින් මම මේ ඔයාලා දකින්න ඇති කැරට් කිලෝ එකකුත් ගත්තා. නංගිලා කැරට් කන්න ආසයි. සහ අපි ඔය රයිස් එහෙමත් හදනවනේ සමහර දවස් වලට. ඉතින් ඒ වගේ දේවල් වලට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. රුපියල් 100ක් වගේ මුදලක් තමයි ඒකටත් ගියේ කිලෝ එකම. කඩෙන් ගත්තා නම් ඔය කැරට්
කිලෝ එකම රුපියල් 250ක් 300ක්වත් වෙනවා. මොකද කැරට් ලීස් කියන්නේ ගණන් වැඩිම දෙයක්නේ. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම කැම්පස් ලංගිලා මල්ලිලා ඉන්නවා නම් ගොඩක් වෙලාවට මං කියන්නේ සුපිරි වෙළඳ සැල් වලට යන්න උත්සාහ කරන්න එපා. පාර මේ කියන්නේ ඒ අවට ඉන්නවා නම් ඒ අවට ළඟපාත තැන්වලත් අඩුවට විකුණන වෙළඳ සැල් තියෙනවා. මොකද අපි ඉතින් දන්නවනේ අවුරුදු ගාණක් ඉඳලා කොහොමද මෙහි ජීවත් වෙන්න ඕනි කියලා. ඉතින් අන්නේ නිසා තමයි කියන්නේ අපිටත් අපි කැම්පස් යන කාලෙත් අපේ දෙමව්පියෝ තමයි අපිට වියදම් කරේ. එතකොට හැමදේම අපි මේ මුදලේ අගය, ඒ වටිනාකම දන්න හින්දා හැමදේම අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුරුදු වුණා. ඉතින් මම මේ ආවේ මිරිස් ගන්න. හැමදාම මම මේ මාමා ගාවට එනවා මිරිස් ගන්න. මේ මට මිරිස් ඉතින් අර මං කිව්වනේ කිලෝ ගණන් දෙන්නේ කියලා මෙයාලා තොග කරන්නේ. හැබැයි මට කිව්වා මම කිව්වා මට රුපියල් 100ක දාලා දුන්නා. ඉතින් හොඳටම ඇති වැඩිත් එක්ක මේ ඊට පස්සේ මේ වීඩියෝ කරනකොට ඇහුවා මේ අයියෝ අපේ මූණත් ගන්න ඇයි මේ කියලා. ඊට පස්සේ මේ කතා කරලා අපේ channel එකත් subscribe කරා එතන හිටපු අයියා කෙනෙක්. ඉතින් ගොඩාක් ස්තුතියි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි බඩු ටිකත් අරගෙන මිරිස් ගත්තට පස්සේ බඩු අරන් ඉවර වෙලා දැන් මේ අපි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් තවත් මම බැලුවා ගන්න මොන හරි දෙයක් තියෙනවද කියලා. අයියා කිව්වා පළතුරු ටිකක් ගන්න යන් කියලා. මේ දැන් අයියා බැරිම තැන බෑග් එක අරගෙන යනවා. පළතුරු ටිකකුත් ගන්න කියලා ආවා. ඉතින් ඒ වගේම තමයි විශාල ප්‍රමාණයක් අපත යනවා. ඉතින් ඒවටත් මොන හරි ක්‍රියාමාර්ග ගන්න තිබ්බනම් හොඳයි. ඉතින් මේ මම ඕගොල්ලන්ට ගත්ත එළවලු ටික ඕගොල්ලෝ දකින්න ඇති. ඉතින් මේ එළවලු ටික ඔක්කොටම ගියේ 1100 ගාණක් 180ක් වගේ. මම 1500ටත් වඩා අඩුවෙන් තමයි බඩු ගත්තේ. ඉතින් ඊතුරු සල්ලි වලින් පාකින් එකට රුපියල් 40ක් දුන්නා. ඇත්තටම දැන් මෙතන තියෙනවා පළතුරු මාකට් එක තියෙනවා, එළවලු මාකට් එක තියෙනවා. මෙතන උඩ තට්ටුවනේ. ඒ උඩ තට්ටුවට ගියත් ඒ රුපියල් 40 අපි ආයි නැවත ගෙවන්න ඕන. ඉතින් අන්න ඒ වගේ හැමදේම සල්ලි වලට තමයි. ඉතින් යාළුවනේ මේ තින්නේ මම 1180කට ගත්ත එළවලු සතියකට එකමාරකට අපිට හොඳටම ඇති. ඉතින් නගරයක ජීවත් වෙනවා නම් ඕගොල්ලොත් හැමතිස්සෙම බලන්න ඕගොල්ලොන්ගේ වියදම කවර් කරගන්න පුළුවන් උපරිම ක්‍රම පාවිච්චි කරන්න. මේ වෙළඳ සංකීර්ණයට ආවහම ඕනම කෙනෙක්ට තමන්ගේ අතේ තියෙන මුදලට බඩු ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපේ වීඩියෝස් දිගටම බලන්න කියලා හරිම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ මොන හරි අඩුපාඩු මොන හරි දේවල් ඔයගොල්ලන්ට දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් එකක් දාලා තියන්න කියලාත් හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් යාළුවනේ. එහෙනම් රැඳිලා එන්න සුජා ඇන්ඩ් සොයිල් අපේ සිටි ලයිෆ් වීඩියෝ මාලාවත් එක්ක ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. ජය වේවා.